මම භාවිතා කරපු ගීතත් එක්කලා ඉතාල හොඳින් ඔබ බද්ධ වෙලා හිටියා නම් ජීවිතයේ විවිධ ස්ටේජස් අපි ස්පර්ශ කරමු. මම මේ ගයන්න යන ගීත කීපය තුල තියෙන්නේ ඔබේ ජීවිතයට ඊටාම ගැඹුරු දාර්ශනික විවරණයකට මඟ දෙන පණිවිඩය. ඒක මම කරනවා මේ සිත නිවන ගීතයේ වැඩසටහනේ. මම තෝරගන්නවා මේ ගීතය හැබැයි ඔබේ ජීවිතයට සම්බන්ධයි. අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ. මම නෙමෙයි කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ බුදුබණ. එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා දන්නේ නැද්ද මේ වචන ටික? එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියෝවක් නෑ. සරලයි සමීකරණේ. ඇලෙන තැනයි අල්ලගන්න තැනයි ප්ලග් වෙන තැනම තමයි දුක උපදින්නේ. සරලයි. බුද්දිසම්. අතීතයට වටිනාකමක් නැත. නූපන් අනාගතයටත් වටිනාකමක් නැත. ප්‍රසන්ට් මේ මොහොත. මේ මොහොතයි අපි මැනේජ් කරන්න ඕන. අන්න ජීවිතයේ දාර්ශනික පැත්ත. එනිසා ජීවිතයේ දිහා උපේක්ඛාවෙන් බලන්න. උපේක්ඛාව කියලා කියන්නේ අපේක්ඛාවේ විරුද්ධ වචනේ. තනෝ මන්දිර බිඳී වැටුණත් නෙතේ කඳුලක් නෑ. සුලි සුළඟක් භූමිකම්පාවක් ඇවිල්ලා තට්ටු 100 ගානක බිල්ඩින්ග්ස් බිමට සමතලා වෙලා යනවා අපි දැකලා තියෙනවා. හඬා දුලා පළක් නැත. සුනාමි ව්‍යසන වෙලාවේදී අතට ගත්ත තේ කෝප්පයත් එක්කලා මුළු රටෙන් භාගයක් මුහුදට ගලාගෙන ගියා. හඬා වැටි පළක් නැත. සිනහා වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නැහැ කියලා කියන්න පුළුවන් වෙන්නේ මේ අවබෝධයට පත්විච්ච කෙනාට විතරයි. එහෙම නැත්නම් ඩුප්ලිකේට් එක එන්නේ. ඔරිජිනල් එක නෙමෙයි. ඔබ ඔබේ ජීවිතයට මේ කාරණා ඇටච් කරලා බලන්න. ඔබෙන් පටන් ගන්න මේ පණිවිඩය. ඔබේ ආදරණීයන්, ඔබේ දරුවන් මේ සියල්ල අතහැර යන්න අපට දවසක් උදා වෙනවා. ඒක මම නොකිය ඉන්නේ නෑ. එදාට ෆේස් කරන විදිය ප්‍රැක්ටිස් කරන්න ඕන අපි. without practice අපිට මේ චැලෙන්ජ් එකට මුහුණ දෙන්න බෑ. මේ ගීතයෙන් දෙන පණිවිඩය ඒකයි. සෝබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. පුළුවන් නම් චැලෙන්ජ් කරන්න. ලෝකයේත් එක්ක තරඟ කරපු හැම මිනිහෙක්ම පරාදයි. අරහතුන් වහන්සේ හෝ බුදුන් වහන්සේ නමක් හැර අපි විවිධ ස්ටේජස් වල ඉඳගෙන මේ ලෝකයේත් එක්ක තරඟ කරනවා. රිසල්ට් එක පැහැදිලි. පරාජය. ලොවේ පැරදුම මිසක කිසිදා අපි ලැබූ දිනුමක් නෑ. මේ ගීතේ මුලින්ම ඇහෙනකොට පල්ලේගම හේමරතන හාමුදුරන් වහන්සේ මේ ගීතය ලියන්නේ. මම හිතුවේ සරල සුන්දර ප්‍රේම ගීතයක් වෙන්න ඇති කියලා. පස්සේ තමයි මට දැනුනේ ගැඹුරු බුදුදහම විවරණය කරන මේ තරම් ගීතයක් තවත් නැහැ කියලා. එනිසා මේ සියල්ල හොඳින් දකින්න ඔබට අවස්ථාව ලැබෙන්න ඕන. මේ ගීතේ මම ගයනවා. ගීතය තුල ඔබ ජීවත් වෙන්න. මේ තමයි එදා මෙදා තුර
ජීවිතේ අපි විඳපු සැබෑ අත්දැකීම ගැඹුරින් විමසනකොට හොඳට හිතට දැනේවි. ඇත්තනේ නම්නේ. අතීතය සිහිනයක් පමණයි හැබැයි සුවඳක් නෑ. එදා සෙනෙහින් නොබැඳුනා නම් මෙදා වියෝවක් නෑ. අතීතය සිහිනයක් පමණයි හැබැයි සුවඳක් නෑ. එදා සෙනෙහින් නොබැඳුනා නම් මෙදා වියෝවක් නෑ. ඔබ අහන්න ඔබේ එදා සෙනෙහින් නොබැඳුනා නම් प्रेमतो जायति शोको प्रेमतो जायति भयम्. तेनु मंदिर बिंदी වැටුනත් නෙතේ කඳුලක් නෑ. तेनु मंदिर बिंदी වැටුනත් නෙතේ කඳුලක් නෑ. සිනහවෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ. අතීතය සිහිනයක් පමණයි හැබැයි සුවඳක් නෑ. එදා සෙනෙහින් නොබැඳුනා නම් මෙදා වියෝවක් ජීවිතය දහමින් දකින්න ත්‍රිපිටකය කටපාඩම් කළ යුතු නෑ. මේ පණිවිඩයයි ඔබ හඳුනාගත යුත්තේ. ඔබ පොහොසත් වෙන්න එතෙන් සුබදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. සුබදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ. අතීතය සිහිනයක් පමණයි හැබැයි සුවඳක් නෑ. එදා සෙනෙහින් නොබැඳුනා නම් මෙදා වියෝවක් නෑ.